ඉතින් අදත් අපේ ලයිෆ්ස්ටයිල් channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි තුන්දෙනාගේ ගෙවුන ලස්සන දවසක් තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. මේ පොසොන් පොය දවස. ඉතින් උදේම නැගිටලා බුදුන් වැන්දා. දැන් යමුකෝ උදේ කෑමට මොනවද මම හදන්නේ කියලා බලන්න. නූඩ්ල්ස් එක කන්න හොඳ කිරි හොත්තකුයි කොච්චි දාපු පොල් සම්බලයකුයි හැදුවා. ඔයගොල්ලොත් මේ මෙනු එක try කරලා තියෙනවද? මම නම් ආසම කෑමක්. කාලා එහෙම ඉවර වෙලා උදේම ගෙදර තියෙන වැඩ ටිකත් ඉක්මනට ඉවර කරගත්තා. අද අපිට ලන්ච් එකට හස්බන්ඩ්ගේ යාළුවෙක් ඉන්වයිට් කරා. හස්බන්ඩ්ගේ කිව්වට සුදු මහත්තයාගේ යාළුවෙකුත් එහෙ ඉන්නවා. යන ගමන් ඒ චූටි යාළුවටත් අපි ගිෆ්ට් එකක් අරගත්තා. එයාලගේ ගෙදර තියෙන්නේ නම් හරිම ලස්සන පැත්තක. මෙහෙට කියන්නේ සූදගල කියලා. කුරුවිට තියෙන තවත් ලස්සන ගමක්. සූදගල ජංගල් ග්ලෑම්පින් කිව්වම නම් නොදන්න කෙනෙක් නැහැ. බලන්නකෝ මේ view එක කොහොමද කියලා. මෙතනට මුළු කුරුවිට ටවුන් එකම පේනවා. දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා මතක සෙමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬන හින හිනනෙත් නුඹේ උරහිසේ තිබුණා ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා. දැන් අපි ඒ ගෙදරට ආවා. සුදු මහත්තයාට නම් ආපු වෙලාවේ ඉඳන් හොඳටම වැඩ. මේ අයියලාගේ ගෙදර තියෙන්නේ කන්දක් මුදුන. ගෙදර වටපිටාව නම් හරිම ලස්සනයි. ගෙදර මිදුලට ආවම තියෙන්නේ හරිම ලස්සන view එකක්. ඉතින් එයාලා ආදරෙන් හදපු රසම රස ලන්ච් එකත් අරගෙන ටික වෙලාවක් කතා කර කර ඉඳලා දැන් අපි ගෙදර එන්න පිටත් වුණා. ගෙදර ආපු ගමන්ම මුලින්ම කරේ අස්පස් කරලා අතු ගාපු එක. ඉතින් අද දවස ගෙවුනේ ඔන්න ඔය විදිහට. තවත් මේ වගේ ලස්සන මතක පිරුණු දවසක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමදාම වගේම අපිත් එක්ක ආදරෙන් රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා.